අවසන් වශයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන්ද ඔබේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන සිසු දරු දැරියන්ට ඔබ විසින් ලබා දෙන්නට මොන හරි උපදෙස් තියෙනවද සහ ඔබ ආයතනයත් එක්ක එකතු වෙනවා නම් ඔවුන්ට මොනවද තියෙන්න ඕනේ සුදුසුකම් කියන කාරණාව පිළිබඳව? ආයතනයට අපි සම්බන්ධ වෙනකොට අපිට ගොඩාක් අඩු වයසෙන් නෙමෙයි අවුරුදු 14 15 වගේ ඉන්ක්වයරිස් ආවම අපිට පුළුවන් වෙන ඒ ස්ටුඩන්ට් ඒ කියන්නේ මේක ජෙනරල් දෙයක් නෙමෙයි ඔක්කොම එකම ගොඩට අරගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අධ්‍යාපනය කියන්නේ එක එක්කෙනාට වෙන්වෙන්ව රෙකමෙන්ඩ් කරන්න ඕන දෙයක්. ඒ කෙනාගේ ඉන්ට්‍රස්ට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කෙනාගේ පාත්වේ එක වෙනස් වෙන්න පුළුවන්. ඒවා ගැන අපිට එතකොට හරියට අධ්‍යයනය කරන්න ඒ දරුවගේ මිනිමම් ස්ටෑන්ඩඩ් එක වෙන්න ඕනේ O level තියෙන්න ඕනේ. එතකොට O level තියෙනකොට O level සමත් වෙලා තියෙන විශේෂයෙන් මේ වගේ දෙයකදී ඉංග්‍රීසි අධ්‍යාපනය කියන්නේ පිටරට ගිහින් අධ්‍යාපනය කරනවා නම් මූලිකම දේ හිතන්න වෙනවා අඩුම ගානේ ක්‍රෙඩිට් පාස් එකක් එක්ක ඉංග්‍රීසි අධ්‍යාපනය සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. IELTS අවශ්‍යමද කියන එක අපි අග්නිතික ආසියාතික රටවල්වලදී පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒකෙදී IELTS අත්‍යවශ්‍ය වෙන්නේ නැති අවස්ථාවල් එනවා. එතකොට IELTS ඊළඟට විශේෂයෙන් EdExcel Cambridge local English medium කරපු අයට අපිට මේ pathways open කරන එක හරි පහසුයි. ඉතින් O level grades එක තමන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය හරියට පදනම දාගෙන තියෙනවා නම් එයාලට අපිට ඉතුරු ගයිඩන්ස් ටික දෙන එක. ඉතුරු එයාලගේ higher education කොයි පැත්තටද යන්න ඕනේ කියන්නේ අපි මේ අපේ පළවෙනි focus එක තමයි cost effective වෙන්නත් ඕනේ කියන එක. ඊළඟට opportunities හරියට explore කරගන්න පුළුවන් වෙන එක. ඉතින් මේ දෙකම කරන්න පුළුවන් අර O level standard එක O level complete කරලා තියෙන ඇත්ත එක තමයි අපි ආරම්භ කරන්නේ මේ ටික.